පුතේ අපි අද කතා කරන්නේ ලංකාවේ තවත් ශ්‍රේෂ්ඨ පාලකයෙක් වෙන වලගම්බා රජතුමා ගැන. වලගම්බා රජතුමාගේ පියා සද්ධාතිස්ස රජතුමා. සහෝදරයෝ 3 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා පුතේ. කවුද? තුලත්තන, ලජ්ජතිස්ස, නාග. පුතේ වලගම්බා රජතුමා රාජ්‍ය පාලනය කරන්න කලින් කවුද ලංකාවේ හිටියේ? දකුණු ඉන්දීය පාලකයෙක්. මෙයාලා ලංකාව යටත් කරගෙන හිටපු නිසා ඒ වෙනකොට වලගම්බා රජතුමාට සුදුසු සේනාවක් හිටියේ නැහැ පුතේ ලංකාව රාජ්‍ය පාලනය කරගෙන යන්න. ඒ නිසා මෙන්න මේ වලගම්බා රජතුමා වනගත වෙලා සැලසුම් සකස් කරලා තමා ලංකාවේ අනුරාධපුර රාජධානිය යටත් කරගන්නේ. එතනින් පස්සේ මෙන්න මේ දකුණු ඉන්දීය සොළීන් පිරිස ලංකාවේ පුතේ ඒ කාලේ වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළේ නැහැ. වැව් අමුණු ප්‍රතිසංස්කරණය කළේ නැති නිසා මේ කාලේ ලොකු දුර්භික්ෂයක් ඇති වුණා. අවුරුදු කීයකද පුතේ? අවුරුදු 12ක. අවුරුදු 12ක් ලංකාවේ ලොකු නියඟයක් තිබුණා. නියං කාල සීමාවක් පැවතුණා. මේකට මොකක්ද කියන්නේ? බැමිණිතියා සාය කියලා. මේ වෙනකොට ලංකාවේ තිබුණ බුදුදහම මුඛ පරම්පරාගතව තමයි පැවතගෙන ආවේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කටින් කට තමයි මුඛ කියන්නේ වාචික කටින් කට තමයි පැවතගෙන ආවේ. මෙන්න මෙහෙම පැවතගෙන ආපු බුදුදහමට විශාල තර්ජනයක් එල්ල වෙන්න පටන් ගන්නවා. ඒ තමයි මෙන්න මේ නියං කාල සීමාව නිසා ලංකාවේ භික්ෂුන් වහන්සේලා අපවත් වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ජලය නැති නිසා ලංකාවේ හිටපු මිනිස්සු ගොඩක් දෙනා මිය යන්න පටන් ගත්තා. ඊට පස්සේ පුතේ සමහර පුළුවන් හැකියාව තියෙන භික්ෂුන් වහන්සේලා ලංකාව හැර ගියා. අනිත් භික්ෂුන් වහන්සේලා ටික කතා වුණා බුදුදහම මේ විදිහට ගියොත් අනාගත પરම්පරාවට නැති වෙලා යනවා කියලා. මේ නිසා ඒ භික්ෂුන් වහන්සේලා එකඟ වෙලා කතිකා කරගත්තා මේ මුඛ પરම්පරාගතව ඒ කියන්නේ කටින් කට ආපු බුදුදහම පොත්පත්වල ලියන්න ඕනි කියලා. අන්න ඒක තමයි පුතේ අපි හඳුන්වන්නේ මොකද්ද? ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කියලා. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම. ඒ කියන්නේ ග්‍රන්ථයක සඳහන් කරනවා. ග්‍රන්ථාරූඪ කිරීම කියලා කියනවා. මාතලේ අලු විහාරෙදි තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම කරලා තියෙන්නේ. මේ තියෙන මෙන්න මේ වගේ භික්ෂූන් වහන්සේලා එක ස්ථානයකට රැස් වෙලා සියලුම දන්න කරුණු ග්‍රන්ථයක ලේඛනගත කිරීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු වලගම්බා රජතුමාගේ ශාසනික සේවාවන් මොනවද කියලා. ඒ කියන්නේ වලගම්බා රජතුමා සිදු කරපු සේවාවන්. වලගම්බා රජතුමා තමයි අභයගිරිය දාගැබ හැදුවේ. තව දෙයක් තමයි පුතේ මෙන්න මේ වලගම්බා රජතුමා කැරලි සංවිධානය කරනකොට ඒ කියන්නේ රාජ්‍ය බලය අල්ලගන්න කැරලි සංවිධානය කරන්න වනගත වෙලා හිටියා කිව්වනේ. අන්න ඒ කාලේ මේ වලගම්බා රජතුමාට උදව් කරලා තියෙන භික්ෂුන් වහන්සේ නමක් කුපික්කල තිස්ස කියලා. අන්න ඒ හාමුදුරුව කරපු උපකාරවලට ප්‍රතිඋපකාර විදිහට වලගම්බා රජතුමා අභයගිරිය විහාරය හදලා ඒ භික්ෂුන් වහන්සේට පූජා කරලා තියෙනවා. පොත්පත්වල සඳහන් වෙනවා පුතේ මෙන්න මේක පෞද්ගලික ආරාම පූජාවක් සිද්ධ වෙච්ච පළවෙනි අවස්ථාව කියලා ලංකාවේ. ඒ වගේම පුතේ මේ රජතුමාට ඉඳලා තියෙන සෝමාදේවිය කියලා බිසවක්. මේ බිසව දවසක් රජතුමාට එල්ල වෙච්ච සතුරු ආක්‍රමණයකට රජතුමාට පලා යන්න ඉඩ හදලා දීලා බිසව ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. තව වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ සෝම කියන බිසව සොලීන්ට හසු වෙච්ච ස්ථානයේ සිහිගන්වන්න රජතුමා එතන විහාරයක් කරවලා සෝමාරාමය කියලා නම තියලා තියෙනවා. මෙන්න මේ වලගම්බා රජතුමාට පිත රජ කියලා අනුවර්ත නාමයක් පැවතිලා තියෙනවා. ඒකට හේතුව තමයි වලගම්බා රජුගේ සොහොයුරෙක් වන කල්ලාට නාග. එහෙම නැත්නම් නාග කියන සොහොයුරා මිය ගියාට පස්සේ ඔහුගේ පුතාව තමන්ගේ පුතා වගේ රැක බලාගත්ත නිසා තමයි පිත රජ කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට පුතේ වලගම්බා රජතුමාගේ ඉතිහාසය, රාජ්‍ය පාලන තත්වය, ඒ වගේම එතුමා විසින් සිදු කරන ලද ශාසනික සේවාවන් වගේම මේ පාඩම තුල වැදගත්ම කරුණු මේ විදිහට කතා කරලා අවසන් වෙනවා. නැවත අලුත් පාඩමකින් හමු වෙනතුරු අදට නවතිනවා. ස්තුතියි.